Good morning guys. Thailand එකේ සෙකන්ඩ් එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. මුලින්ම අපේ room එක වටේට රවුමක් ගිහින් එමුකෝ. කලින් වීඩියෝ එකේදී room tour එකක් ගන්න බැරි වුණානේ. පළවෙනි දවස නිසා ටිකක් busy වැඩි වුණා. ඉතින් මහන්සියත් එක්ක වීඩියෝ කරගන්න බැරි වුණානේ. මේ hotel එක තිබුණේ ගොඩක් calm පරිසරයක. hotel එක ඇතුළ වගේම එළියට ගිහිල්ලා වුණත් හරි නිදහසේ ඉන්න පුළුවන්. ඒත් ඉතින් රැවෙන්නේ කොයි වෙලාවේද එළිය වැටෙන්නේ කොයි වෙලාවේද කියලා හිතා ගන්න බැරි තරම්. පුදුම නිදිමතක් තමයි තියෙන්නේ. ඉතින් මේ වේගෙන් දුවගෙන යන්නේ අපේ උදේ බුෆේ එකට. පැයක් වගේ චුටි වෙලාවක් තමයි බුෆේ එක තියෙන්නේ. ඒ වෙලාව ඇතුළත ඉතින් අපි කාලා බේලි ඉවර කරගන්න ඕනේ. මගේ ටයිප් එකට සෙට් වෙන නම් නූඩල් එකක් මට හම්බුණා. ඉතින් ඒ නූඩල් එක චුට්ටක් ස්වීට් ඒත් ඉතින් ලොකුවට අවුලක්ුනේ නෑ. ඒක රසයි. මට නම් සෙට් වුණා. ඉතින් කලින් වීඩියෝ එකේදී කිව්වා වගේම මේ කෝල්ඩ් ඩ්‍රින්ක්ස් වල නම් sugar add කරන්නේ නෑ. ඒ වුණාට ලොකුවට අවුලක් නෑ. මොකද ඉතින් ස්වීට් නූඩල් එක තියෙනවනේ. ඔන්න මගේ උදැසන ආහාර වේල තමයි ස්වීට් නූඩල් with sugarless orange juice. ඊට පස්සේ අපි දඩි පිටි කාලා වොෂ් දාලා ලෑස්ති වුණේ අද දවසට ඇවිදින්න යන්න. ඉතින් රස්ටි අදත් එක්ක දිගටම ඉඳලා බලන්නකෝ. Oh, kita pilih island එකකට. අද island එකේ නම නැත්නම් පස්සේ කියන්න. අපිත් එක්ක අනිතින් කිව්වත් වගේම අපි යන්නේ වෙනම අයිලන්ඩ් එකක් බලන්න. මං හිතන්නේ අයිලන්ඩ් එකේ නම කෝලන්. නම හරියටම කිව්වද කියලා නම් දන්නේ නැහැ. මොකද ඉතින් යාළගේ ප්‍රොනවුන්සියේෂන් එකයි අපේ ප්‍රොනවුන්සියේෂන් එක වෙනස්නේ. by the way අපි යන්නේ කෝලන් වලට. ඉතින් මේ හදිසියේ කට්ටිය ඉක්මන් කරලා ඇවිදගෙන යන්නේ අපිට ෂිප් එකට නගින්න චුට්ටක් පරක් වෙලා තිබ්බ නිසා. පේනවනේ අපේ කට්ටිය වේගෙන් ඇවිදගෙන යනවා. ඉතින් ලංකාවේ නෙවෙයි මේ ලෝකෙ කොහෙද ගියත් වෙලාවට වැඩ කරන එක තමයි චුට්ටක් අමාරුම වැඩේ. ඒ වුණාට අපි වෙලාවට ෂිප් එකට නම් නැගගත්තා. ඉතින් මේක චුට්ටක් වෙනස් විදිහේ අත්දැකීමක් වෙයි. මොකද ඉතින් මහ මුහුද මැදින් යන ගමනක්නේ. ඉතින් අපි පතාය සිටි එක දාලා කෝලන් වලට යන්න පිටත් වුණා. ඉතින් පතාය සිටි එකේ ඉඳන් කෝලන් වලට පැය කමාරක විතර ගමනක් යන්න තිබුණා. ඉතින් වටපිටාවේ ලස්සන බලන ගමන් මේ වෙනස් විදිහේ අත්දැකීමත් ඩුක් ගාලා ගිලගත්තා. ඔන්න ඔයත් අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. ලෝකෙ වටේට ටවුන් ගහන්න යන්න. ඒ වගේම ඔයාලා Thailand tour එකේ first day vlog එක බැලුවේ නැත්නම් description එකේ තියෙන link එකෙන් ගිහලා first day experience එක බලන්නත් අමතක කරන්න එපා. හරිද? ඔන්න ඉතින් පැයකට හමාරකට පස්සේ අර ඈතින් පේන දූපත අපිට පේන්න පටන් ගත්තා. මං හිතන්නේ ඒක තමයි කෝලන් කියලා කියන්නේ. ඉතින් කමාරි අපි කෝලන් වලට ගොඩ වැස්සා. පතාය සිටි එකේ ඉඳන් කෝලන් වලට එනකොට චුට්ටක් ක්ලයිමේට් එකත් වෙනස් වගේ. චුට්ටක් රස්නේ වැඩි. නිකන් කැන්ඩි වල ඉඳන් ට්‍රින්ක වලට ගියා වගේ. අපි ආවේ බීච් එකත් චුට්ටක් එන්ජොයි කරලා කාලා බීලා සතුට වෙලා යන්න. ඉතින් තවයින් බීච් කියලා තමා මේකට කියන්නේ. මේකත් මම හරියටම කිව්වද කියලා නම් දන්නේ නැහැ. මං හිතන්නේ ඒක තවයි. ඉතින් ලංකාවේ නෙවෙයි ලෝකෙ මොන රටට ගියත් බීච් එක දැක්කාම මට පිස්සු හැදෙනවා. ඒක නිසා ඉතින් බීච් එකේ අපි එන්ජොයි කරපුවා වීඩියෝස් වල එකතු කරගන්න බැරි වුණා. කාලා බීලා එන්ජොයි කරලා ඉවර වෙලා අපි තවයින් බීච් එකටයි කෝලන් වලටයි සමුදීලා ආයෙත් පතාය සිටි එකට ගියා. හැබැයි ඉතින් පතාය සිටි එකට ගියේ කොහොමද කියලා නම් දන්නේ නැහැ. මොකද අපිට හොඳටම දොයිය ගිහිල්ලා තිබුණා. ඊට පස්සේ අපි ආයෙත් අපේ හොටෙල් එකට ගියා. මොකද හෙට අපේ අයිටම් එක තියෙන නිසා ප්‍රැක්ටිසස් ටිකක් කරගන්න තිබ්බ නිසා මේ තියෙන්නේ අපි රියර්සල් කරපු විදිය. දැන් අපි යන්නේ කොහොමද? අපි යනවා අද අපේ දින එක ගන්න පොඩ්ඩක්. රියර්සල් ඉවර වෙලා අපි ඩිනර් එක ගන්නයි shopping කරන්නයි කියලා හිතාගෙන ආයෙත් හොටෙල් එකෙන් එළියට බහගත්තා. ලංකාව වගේ නෙවෙයිනේ. මෙහි ඉතින් මහරටත් ඕන කෙනෙක්ට එළියට බහලා යන්න පුළුවන්.
ඉතින් අපිට අද ඩිනර් එකට හම්බුනේ ෆ්‍රයිඩ් රයිස් එකක්. ඉතින් පළවෙනි දවසේ කාපු ෆ්‍රයිඩ් රයිස් එකට වැඩිය හාත්පසින්ම වෙනස් මේ රයිස් එක. ඉතින් මේවට මොනවද දාලා හදනවද කියලා නම් දන්නේ නැහැ. මාරම රසට තිබුණා. ඉතින් ඔන්න අද දවසේ කෑම වේල් තුන නම් මට සුපිරියටම සෙට් වුණා. උදේ පැණි රසට, දවල් සැරට, රැට කියා ගන්න බැරි අමුතුම රසයක්. ඉතින් රස වර්ග පිරුණු දවසක් තමයි අද දවස. ඉතින් රස කෑම වර්ග කාලා අන්තිමේටම අපි ගියේ shopping කරන්න. පටන් ගත්ත තැන ඉඳන්ම අවසන් වෙනකම් අපි පැය 3ක් එක දිගට shopping කරලා. කොහොම හරි අපිට පැය 2කමාරෙන් එන්න කිව්වට අපි පැය 3ක් ගියාට පස්සේ තමයි ඇවිත් තිබ්බේ. ඉතින් අපි පළවෙනි දවසේම අත හිත පිරෙන්නම shopping කරේ මෙන්න මේ විදිහට. ඉතින් මේ ලොකුම ලොකු අයිස්ක්‍රීම් එකත් එක්ක තායිලන්ඩ් වල අපේ දෙවෙනි දවස සතුටින් ගෙවිලා ගියා. ඉතින් තුන්වෙනි දවසේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඉක්මනට මේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකල් bye bye guys.